හලෝ ගයිස් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අද ඉතින් ගයිස් ලොකු දිග වීඩියෝ එකක් නෙමෙයි ගෙනාවේ මම අද හෙයා කට් එකක් කරන විදිය නෙමෙයි කියලා දෙන්න දන්නේ අද මම කියලා දෙන්න දන්නේ කොහොමද මේ කොණ්ඩ කපන මැෂින් එකක් ඔයාලට මිලදී ගද්දි කොහොමද ඒක ගන්න ඒකේ බලන්න ඕන දේවල් මොනවද කියලා සරලව කියලා දෙන්න හරි මැෂින් එක මුලින්ම මිලදී ගද්දි අපි ඉස්සෙල්ලාම මැෂින් එකේ වර්ගය බලන්න ඕන වර්ගය මම කිව්වා මේ වෝල් මැෂින් එක තමයි හොඳම මැෂින් එක මම දැනට පාවිච්චි කරලා තියෙන කියලා. වෝල් මැෂින් එකක් ගන්න. මම කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ වෝල් මැෂින් එකක් ගන්න කියලා. වෝල් මැෂින් එකක් ගද්දී ගොඩක් වෙලාවට මේ වෝල් මැෂින් එකේ තියෙනවා ලෝකල් ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා මේ වගේම මේ මෙතන සමහරවිට මේ USA කියලාත් ගහලා තියෙනවා. හරිද? ලෝකල් ප්‍රොඩක්ට් එකක්. හැබැයි ඒවා ගොඩක් වෙලාවට බරින් අඩුයි. හරිද? සාමාන්‍යයෙන් මම නම් කියන්නේ රෙකමන්ඩ් කරන්නේ ඔයා අලුතින් මැෂින් එකක් ඉස්සෙල්ලාම ගන්න යද්දී අනිවාර්යයෙන්ම වෙළඳ සන්නාමයක් තියෙන හොඳ කඩේකට ගිහිල්ලා හොඳ කියන්නේ ප්‍රසිද්ධ කඩේකට ගිහිල්ලා විශ්වාසවන්ත කඩේකට ගිහිල්ලා මැෂින් එකක් ගන්න කියලා. මොකද ගොඩක් වෙලාවට වෙළඳපොලේ තියෙන්නේ ගොඩක් ලෝකල් ප්‍රොඩක්ට්. හරිද? ඊට පස්සේ අපිට තනියම බලා ගන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ weight බර. හරිද? දැන් මට බර ඔයාලට පෙන්වන්න බැරි නිසා ඊට පස්සේ guys මෙන්න මේ මැෂින් එකේ ප්ලග් කරන කෑල්ල. හරිද? ගොඩක් වෙලාවට ලෝකල් ප්‍රොඩක්ට් වලට එන්නේ අර කූරු දෙකේ කළු පාට පින් එක. හරිද? මෙන්න මේක තමයි ඔරිජිනල් වෝල් මැෂින් එකේ ඉන්නේ මේ මෙහෙම මේ රවුමට කොටු පින් තියෙන එක. හරිද? ඉතින් guys ඊට පස්සේ guys අපි සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගෙදර පාවිච්චි කරන ගණන නම් ගන්න මෙන්න මේ ට්‍රිමර් එකක්. හරිද? මේ ට්‍රිමර් එකක් ගද්දිත් guys ගොඩක් වෙලාවට බ්‍රෑන්ඩඩ් ට්‍රිමර් එකක් ගන්න මතක තියාගන්න ඕන. මොකද අඩු ගණන් වලට තියෙන ලෝකල් ප්‍රොඩක්ට් වලින් ගත්තට සාමාන්‍යයෙන් දවස් 5ක්වත් පාවිච්චි කරන්න බෑ. ඉතින් මේ වගේ හොඳ බ්‍රෑන්ඩඩ් එකක් ගන්න ඕන. මොකද මේක VGR මැෂින් එකක්. මම ගත්තේ ඒ කියන්නේ මම සැලුන් එකේ පාවිච්චි කරන්නත් මේක හොඳයි. තනියෙන් ගෙදර පාවිච්චි කරන නමුත් මේක ටිකක් ගණන් වැඩි. හරිද? පොඩ්ඩක් අනිත් මැෂින් වලට වැඩිය රුපියල් 4-5000ක් වැඩි. නමුත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක වොරන්ටි කාලයකුත් තියෙනවා මාස 6ක VGR කම්පැනි වොරන්ටි එකක් තියෙනවා මේ මම ගත්ත කරනම්. කම්පැනි වොරන්ටිද කඩින් වොරන්ටි දෙනවද දන්නේ නැහැ. මට වොරන්ටි තියෙනවා කොහොම හරි. හරිද? තව මේ තියෙන්නේ guys රීචාර්ජබල් මැෂින් එකක්. මේකත් VGR. මේක රීචාර්ජබල් මේක ට්‍රිමර් එකක් නෙමෙයි. මේක VGR ක්ලිපර් එකක්. හරිද? මේක ක්ලිපර් එකක් කියන්නේ හේතුව මොකද්ද? ක්ලිපර් එකයි මේ ට්‍රිමර් එකයි තියෙන වෙනස තමයි ක්ලිපර් එකේ guys මෙන්න මේ ඇඩ්ජස්ටබල් එකක් එනවා. හරිද? තව මේ තල සෙට් එක ගොඩක් ලොකුයි පළලින් වැඩි. ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෝන් මේ තල සෙට් එක. හරිද? එතකොට ට්‍රිමර් එකේ ඇඩ්ජස්ටබල් එකක් එන්නේ නැහැ. හරිද? ඒකත් රීචාර්ජබල්මයි. තව දෙයක් තමයි මෙන්න මේ ට්‍රිමර් එකේ මෙන්න මේ දත් සෙට් එක ළඟින්ම තියෙනවා. හරිද? හැබැයි ක්ලිපර් එකේ මේක අපි උඩරිම ඉස්සුවත් මේකේ තියෙන්නේ මේ ෆික්ස් මේ යට තියෙන දැත්තට කියනවා ෆික්සඩ් බ්ලේඩ් කියලා. ඒ කියන්නේ ෆික්ස් බ්ලේඩ් කියලා. හරිද? උඩකට තියෙනවා උඩ බ්ලේඩ් එක කියන්නේ මූවින් බ්ලේඩ් කියලා. හරිද? මේ එතකොට මේ ෆික්සඩ් බ්ලේඩ් එකයි මූවින් බ්ලේඩ් එකයි අතර පොඩි පරතරයක් තියෙනවා. හරිද? මේ මැෂින් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ෂේප් කරන්න. හරිද? එතකොට guys මේ මැෂින් එකත් එහෙම තමයි. මේ වෝල් එකත් ක්ලිපර් එකක්නේ. මේකත් ගොඩක් වෙලාවට ගන්නේ ෂේප් කරන්න තමයි. හරිද? නමුත් මේක අපි සැලුන් එකට ගත්තට පස්සේ මෙන්න මෙතනින් ඇන්න දෙක බුරු කරලා මේ තල දෙක ගන්නට තියලා නැවත හිර කරගත්තා. එතකොට මට මේකෙන් ලයින් වගේ දේවල් කපන්නත් පුළුවන්. ෂේප් කරලා එතකොට මේ ඇඩ්ජස්ටබල් එකකින් උඩ පාද කරලා ෂේප් කරන්නත් පුළුවන්. ගොඩක් මේ මැෂින් එකෙන් සාමාන්‍යයෙන් සම්පූර්ණ කොණ්ඩෙම කපන්න පුළුවන්. ඉස්සර අපි මේ මැෂින් එකෙන් තමයි ගොඩක් වෙලාවට කැපුවේ. අය වෙනම ට්‍රිමර් එහෙම අපි ගත්තේ නැහැ. රීචාර්ජබල් මැෂින් තිබ්බෙත් නැද්ද? මම ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ ඉස්සර තිබ්බේ නැහැ. දැන් ගොඩක් තියෙනවා. එතකොට මේ ට්‍රිමර් එකක් සැලුන් එකේ යූස් කරන්නේ පොඩි ඩීටේල් වලට. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලයින් එකක් කපා ගන්න. එතකොට ඊට පස්සේ ෂේඩින් එක යටම කොටස ගොඩක් ෂේඩ් කරගන්න. ඒ කියන්නේ මෙන්න මේ හරිය ෂේඩ් කරගන්න. ඉතින් guys මේ තියෙන්නේ ෆොයිල් ෂේව් එකක්. ඒ ෆොයිල් ෂේව් කියන්නේ guys මේක ගොඩක් වෙලාවට පුල් ෂේව් දාන කට්ටිය කියන්නේ ඔෆිස් යන කට්ටිය සාමාන්‍යයෙන් දැන් ඔෆිස් කරන කට්ටිය පුල් ෂේව් දාන්නේ නැහැ.
මං කියන්නේ ෆුල් ෂේව් දාන කට්ටිය ඉන්නවනේ. ෆුල් ෂේව් දාන කට්ටියට ස්කින් එක ඩැමේජ් කරගන්න නැතුව මේ මැෂින් එකකින් සාමාන්‍යයෙන් බ්ලේඩ් එකකින් කරගන්න වැඩේම වගේ කරගන්න පුළුවන්. මේක කියන්නේ ෆොයිල් ෂේව් මැෂින් කියලා. මේකේ මේ මං ගාව තියෙන බ්‍රෑන්ඩ් එක නම් මෝසර් කියලා බ්‍රෑන්ඩ් එකක්. මේකේ තව මීට වඩා සුපිරි බ්‍රෑන්ඩ් උත් තියෙනවා. හරිද? වෝල් එකෙත් තියෙනවා. ටිකක් ගණන් වැඩි. ඉතින් ගයිස් මම අද ඔයාලට කියලා දෙන්න ආවේ ඔය ටික තමයි. එහෙනම් ගයිස් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකල් ගිහිල්ලා යන්න. ජය වේවා.